හෙලෝදී යාළුවෝ අද වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ අලුත් අප්ඩේට් වලට අනුව කොහොමද YouTube channel එක හරියට ක්‍රියේට් කරගන්න කියලා. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් YouTube එකත් දැන් සෑහෙන දුරට අප්ඩේට් වෙලා දිනවට මේ වෙනකොට බලා ගන්න පුළුවන්. ඉතින් අද මම ඔයාලට කියලා දෙනවා කොහොමද හරියට මේ YouTube channel එක ක්‍රියේට් කරගන්න, ඒ වගේ මේකට වීඩියෝස් අප්ලෝඩ් කරන්නේ කොහොමද, ඒ වගේම කොහොමද මේ YouTube එකකින් මුදල් උපයගන්නේ කොහොමද කියලා මම අද මේ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයා කිසිම තැනක මේ වීඩියෝ එක ස්කිප් කරගන්න එපා. එහෙම වුණොත් ඔයාලට මේ මම කරන ටික්ස් වලට හරියට බලා ගන්න බැරි වෙයි. හරි ඉතින් දැන් අපි දැන් වැඩි කතා ඕනේ එකමෙන්ට වීඩියෝ එකට යන්න. ඉතින් වීඩියෝ එකට යන කලින් මතක් කරනවා පල්ලෙහාතින් like button එක press කරලා දාන්න, වීඩියෝ එකට like එකක්, ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් subscribe කරලා bell notification එකත් on කරලා තියාගන්න. එහෙම වුණාම පුළුවන් මම මේ දාන වීඩියෝස් හැම එකම ඔයා ගාවට ගෙන්න ගන්න පුළුවන්. හරි ඉතින් දැන් යන් අපි වීඩියෝ එකට. හරිති යාළුවනේ ඔයාලා දැන් ඉස්සරම කරන්න ඕනේ YouTube එකට ආවට පස්සේ ඔයාලට මෙතන මේ උඩ බලා ගන්න පුළුවන් logo එකක් තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා දැන් කරන්න ඕනේ මේ logo එක ඔයා එකපාරක් ක්ලික් කරන්න ඕනේ. ඉතින් ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට මේ පල්ලෙහා බලා ගන්න පුළුවන් YouTube Studio එකේ තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා දැන් මේක එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් මේ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් YouTube Studio එක. ඉතින් ඔයා මේ YouTube Studio එකට පළවෙනි පාර ආවම ඔයාලට මෙන්න මේ විදිහට welcome to YouTube Studio එකේ තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට යටින් තියෙනවට බලා ගන්න පුළුවන් continue කියලා බටන් එකක්. ඉතින් මේ continue කියන බටන් එක ඔයා එකපාරක් ක්ලික් කරගන්න. හරි ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් YouTube Studio එකේ dashboard එක. හරි ඉතින් දැන් ඔයා ඉස්සරම කරන්න ඕනේ මේක වීඩියෝස් අප්ලෝඩ් කරන්න එහෙම කලින් අපිට පොඩි වැඩ වගේක් තියෙනවා. හරි ඉතින් ඔයාලා දැන් මෙතන මේ සයිඩ් එකේ බලා ගන්න පුළුවන් කස්ටමයිසේෂන් කියලා තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා දැන් කරන්න ඕනේ මේක එකපාරක් ක්ලික් කරන්න ඕනේ. ඉතින් ක්ලික් කරාට පස්සේ ඔයාලා මෙතන මේ බලා ගන්න පුළුවන් channel customization කියලා තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට යටතේ ඔයාලා බලා ගන්න පුළුවන් profile කියලා තියෙනවා. ඉතින් මේ profile කියන එකේ ඔයාලා බලා ගන්න පුළුවන් ඉස්සරහම තියෙන banner image කියලා තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් මේ banner image එකක් කියන්නේ මම ඔයාලට දැන් example එකක් පෙන්නන්නම් මගේ tech channel එකේ. ඉතින් ඔයාලට මෙතන මේ උඩින්ම බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට banner එකක් තියෙනවා මගේ. ඉතින් මේ banner එකට තමයි මේ අපි මේ විදිහට මේ banner එකක් add කරගන්නේ. ඉතින් ඔයාලට ඊට යටින් බලා ගන්න පුළුවන් අපේ profile pic එක තියෙනවට බලා ගන්න පුළුවන් upload කරන්න. ඉතින් මේකටත් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මේ upload කියලා button එක. ඉතින් මම දැන් මේ upload කියන button එක එකපාරක් click කරගන්නවා. හරි ඉතින් ඒක click කරාට පස්සේ ඔයාලට ඔයා computer එකේ තියෙන මෙන්න මේ විදිහට files open වෙනවා. ඉතින් ඔයා දැන් කරන්න ඕනේ මේකට ඔයා දැන් හදාගත්ත profile pic එක තියෙන්නේ. ඒක මෙන්න මේ විදිහට select කරලා මේක open කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක ඕපන් කරපුවාම ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් YouTube එකෙන්ම දෙනවා අපිට මේක crop කරගන්න. ඉතින් ඔයා මේක දැන් ගානට crop කරගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ done කියන බටන් එක click කරන්න තියෙන්නේ. හරි ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ profile picture එක ඔයා මේ විදිහට add කරගත්තාම ඔයාගෙත් මේ විදිහට add වෙනවා. හරි ඉතින් අපි දැන් ඊළඟට බලමු කොහොමද මේ banner එකක් upload කරන්න කියලා. ඉතින් මම මේ banner කියන එකටත් මේ විදිහට upload කියන එක එකපාරක් click කරනවා. ඉතින් ඒක click කරාම මෙන්න මේ විදිහටම අපි ඉස්සෙල්ලා click කරා වගේ ඔයා මේ විදිහට ඔයාගේ image එක select කරලා මේ විදිහට open කරගන්න. ඉතින් ඒක open කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක නම් හදන්න දෙයක් නැහැ. මම මෙන්න මේ විදිහට මේක done කියන එක click කරනවා. හරි ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට banner එකක් මේ විදිහට අප්ලෝඩ් වුණා. ඉතින් ඔයා මතක තියාගන්න ඔයා දැන් මේ වගේ banner එකක් හදනකොට ඔයාලට මෙතන මේ limit එකක් දීලා තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් මේ limit එකේදී කියන්නේ banner එකේදී නා 2048ත් වැඩි කිරීම 1152ත් ඒ කියන්නේ පික්සල් වෙන්න ඕනේ. ඒ වගේම MB 6ට වඩා අඩු වෙන්නත් ඕනේ ඔයා හදන banner එක. ඒ වගේම ඔයාලට මෙතන මේ බලා ගන්න පුළුවන් ප්‍රොෆයිල් එක 98 වැඩි කිරීම 98 කියලා තියෙනවා. ඒ වගේම මේක MB 4ට වඩා අඩු වෙන්නත් ඕනේ. ඉතින් දැන් ඔයා ඒක හදාගත්තට පස්සේ ඔයා ඊළඟට කරන්න ඕනේ ඔයාගේ channel එකට name එකක් දෙන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට මේ name එක remove කරලා මගේ name එක මේකට add කරගන්නවා. ඉතින් මම දැන් කරන්න යන්නේ education channel එක ගන්න. ඒ හින්දා මම මේ විදිහට edu with malit කියලා දානවා. ඉතින් මේක ඔයා හොයලා බලලා මේකට අදාළ channel තියෙනවා නම් ඔයාගේ channel එක විතරක් නම් තියෙනවා මේක හොයලා බලලා තමයි ඔයාගේ නම හදා ගන්න ඕනේ. ඉතින් ඔයාලට මේක පස්සේ වෙනස් කරගන්නත් පුළුවන්. ඉතින් ඔයා මේ විදිහට නම හදාගත්තට පස්සේ ඔයා ඊළඟට කරන්න ඕනේ ඔයාගේ handle එක දෙන්න ඕනේ. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ඔයාගේ YouTube channel එකට ගිහිල්ලා ඔයාගේ channel එක share එහෙම කරනකොට ඔයාලට මෙතන මේ යට බලා ගන්න පුළුවන් youtube.com මේ වගේ මේ තියෙන නමට මේ විදිහට හැදිලා තියෙනවට බලා ගන්න පුළුවන් link එක. ඉතින් මේ link එක තමයි මේ විදිහට අපි හදන්නේ. ඉතින් ඔයා දැන් කරන්න ඕනේ මේ නමට අදාළ වෙන විදිහට ඔයාගේ handle එක ඔයා හරියටම හදා ගන්න ඕනේ. හරි ඉතින් දැන් මම මෙන්න මේ විදිහට මගේ handle එක මේ විදිහට type කරගන්නවා. ඉතින් මේක මම type කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන
පොඩි සර්කල් එකක් කරකිලා මේක කොළපාටට හරියක් වෙන්න. ඒ කියන්නේ ඔයාගේ channel එකට අදාළ channel එකක්, ඒ කියන්නේ මේ නමට channel එකක් ඔයාගේ විතරයි තියෙන කියලා තමයි මෙන්න මේ විදිහට කොළපාට හරි ලකුණෙන් අපිට පෙන්වන්නේ. හරි ඉතින් ඔයාලට දැන් ඊළඟට කරන්න තියෙන්නේ මේකට අදාළ ඔයාගේ channel එකට අදාළ description එකක් තමයි මේකට දෙන්න තියෙන්නේ. ඉතින් මම මේකට example එකක් පෙන්නන්නම් මේ description එක සම්බන්ධයෙන්. ඉතින් මම දැන් යනවා මගේ tech channel එකට. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ නම තියෙනවා. ඒ වගේම මේ තමයි description එක. ඉතින් මේ මලිත් ඒ වගේ මට බලාගන්නම ඩිස්ක්‍රිප්ෂන් එක තියෙනවා. ඉතින් මේක මන් දාලා තියෙනවා මගේ මන් මොකක්ද කරන channel එක. ඒ කියන්නේ ඒක සම්බන්ධ පොඩි විස්තරයක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේකේ මගේ නම්බර් එක, ඊමේල් එක, මේ සියලුම දේවල් දාලා තියෙනවා. හරි ඉතින් ඔයාලට දැන් තේරෙන්නේ නැති කොහොමද ඩිස්ක්‍රිප්ෂන් එකක් හදාගන්නේ කියලා. හරි ඉතින් දැන් අපි ඊළඟට බලමු කොහොමද මේ links add කරන්න කියලා. ඉතින් ඔයාලට මෙතන මේ බලා ගන්න පුළුවන් links කියලා තියෙනවා. ඉතින් ඒක ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට add link කියලා තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් මේක මම ඔයාලට දැන් පෙන්නන්නම් කොහොමද මේක අපිට පෙන්නන්නේ කියලා. ඉතින් මම එනවා මගේ ආයෙ tech channel එකට. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අර description එකේ තිබ්බ තැනම අපිට පල්ලෙහාම බලා ගන්න පුළුවන් links තියෙනවා. ඒ කියන්නේ ඔයාලට කැමති link එකක් මේකට add කරගන්න පුළුවන්. ඉතින් මේක Instagram, Facebook, TikTok ඕන එකක් ඔයාලට මේකේ add කරගන්න පුළුවන්. ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේ විදිහට add කරගන්න කියලා. හරි ඉතින් දැන් ඔයාලට මෙතන කරන්න පුළුවන් ඉස්සරෝ මේ link title කියන එකට Facebook කියන එක දෙන්න. ඉතින් මම මේකට Facebook account එකක් තමයි මේ විදිහට add කරලා ඔයාලට පෙන්නන්නේ. ඉතින් මේක ඔයා add කරගත්තට පස්සේ ඔයාලට ඊළඟට බලා ගන්න පුළුවන් URL කියලා තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් මේකට ඔයා කරන්න ඕනේ Facebook එකේ link එක දෙන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ Facebook එකේ link එක මේ විදිහට copy කරගන්නවා. copy කරගෙන මෙතෙන්ට අවිල මම paste කරගන්නවා. ඉතින් ඒක paste කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මේක තාම save කරේ නැහැ. ඉතින් ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේකට email එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ channel එකට, ඒ කියන්නේ මිනිස්සුන්ට පේන්න ඔයාගේ channel එකේ ඇවිල්ලා about එක බලන කෙනෙක්ට පේන්න email එකක් දෙන්න. ඉතින් මම මෙන්න මේ විදිහට email එකකුත් add කරගන්නවා. ඉතින් මේ විදිහට email එකක් add කරගත්තට පස්සේ ඔයාලට ඊළඟට කරන්න තියෙන්නේ video watermark කියලා තියෙනවා. ඉතින් මේ video watermark එකක් ඔයාලට මේක upload කරගන්න පුළුවන්. ඉතින් මම මේකට channel එකේ logo එකම දෙනවා. ඉතින් ඒක මම මේ විදිහට click කරලා මේ done කියන button එක click කරනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ ඉතින් ඔයාලට මෙතන මේ බලා ගන්න පුළුවන් watermark එකක් තියෙනවා. දැන් මේ විදිහට ඔයාගේ වීඩියෝ එක බලනකොට ඕනම කෙනෙක්ට මේ වගේ watermark එකක් පෙන්නනවා. ඉතින් ඔයාලට මේක දාන්න පුළුවන් වීඩියෝ එක ඉවර වෙද්දී, ඒ වගේම ස්ටාර්ට් වෙද්දී වීඩියෝ එක දාන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේක කස්ටමයිස් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේක වදයක් නම් ඔයාලට මෙතනින් රිමූව් කරගන්න පුළුවන්. ඉතින් ඔයා මේ ටික හදාගත්තට පස්සේ මේ බේසික් දේවල් ඔයාලට ඊළඟට කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතන මේ බලා ගන්න පුළුවන් home tab කියලා තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේක turn on කරගන්න. ඉතින් මේක ඔයා වීඩියෝස් අප්ලෝඩ් කරන්න යනකොට තමයි ඔයාලට මේ තේරෙන්නේ කොහොමද මේක වෙන්නේ කියලා. ඉතින් ඊට අමතරව ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම ඔයාලට දැන් example එකක් පෙන්නන්න කොහොමද මේක පෙන්වන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන for you, ඒ කියන්නේ videos, short video, ඒ වගේම post and filter වගේ වෙලා තියෙනවා. ඉතින් මේ වගේ filter වෙන එක තමයි මේකෙන් පෙන්වන්නේ. ඉතින් ඊට අමතරව ඔයාලට පුළුවන් add section කියලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක හරහාත් පුළුවන් ඔයාලට මොකක් හරි වීඩියෝ එකක් channel එකට ආපු ගමන් පෙන්වන්න ඕන මේක අර වගේ videos එහෙම පෙන්වන්න පුළුවන්. ඉතින් මේක ඔයා videos upload කරන්න යනකොට තමයි ඔයාලට මේක තේරෙන්නේ කොහොමද වෙන්නේ කියලා. ඉතින් දැන් මම කරන්නේ මෙන්න මේ publish කියන button එක click කරගන්නවා. ඉතින් ඒක click කරාට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අපි වෙනස් කරපු දේවල් ඔක්කොම මේ විදිහට change වුණා. හරි ඉතින් තව වැඩ ඉවර නෑ. ඉතින් දැන් ඔයා ඉස්සරම කරන්න ඕනේ මේ setting කියලා තියෙනවට බලා ගන්න පුළුවන් පහළම. ඉතින් ඒක පාරක් click කරගන්න. ඉතින් මේ click කරාට පස්සේ ඔයාලට මෙතන මේ බලා ගන්න පුළුවන් උඩින්ම තියෙන general කියලා. ඉතින් ඒක ඔයාලට බලා ගන්න පුළුවන් USD කියලා. ඒ කියන්නේ ඔයා earn කරන currency එක තමයි මේ පෙන්වන්නේ. ඉතින් ඔයාලට ඊට යටින් බලා ගන්න පුළුවන් channel කියලා තියෙනවා. ඉතින් ඒක එකපාරක් click කරන්න. ඉතින් ඒක ඔයා click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් country එක. ඒ කියන්නේ මේකේ select කරන්න තියෙන ඔයා country එක. ඒ කියන්නේ මේවා channel එක කරන්නේ මොන වගේ දේවල්. ඒ කියන්නේ ඔයා මේ channel එක කරන්නේ ලංකාව මිනිස්සුන්ට නම් ඔයාලට පුළුවන් මේකේ ශ්‍රී ලංකාව select කරගන්න. එහෙම නැත්නම් මේ පිටරට audience එකට target කරන ඒ රටවල් ටික select කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට ශ්‍රී ලංකාව select කරගන්නවා. හරි ඉතින් ඔයාලට දැන් ඊට යටින් බලා ගන්න පුළුවන් keywords කියලා තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා දැන් මේක කරන්න ඕනේ ඔයාගේ channel එකට අදාළ keywords ටිකක් තමයි මේකට දෙන්න ඕනේ. ඔයා දැන් tech සම්බන්ධයෙන් channel එකක් කරනවා නම් tech වලට අදාළ keywords ටිකක් තමයි ඔයාලට මේකට දෙන්න ඕනේ. එහෙම නැත්නම් education channel එකක් කරනවා නම් education වලට අදාළ keywords තමයි දෙන්න ඕනේ. ඉතින් මම දැන් ඔයාලට example එකක් පෙන්නන්න. ඉතින් මම මේක මේ විදිහට එකපාරක් click කරනවා. ඉතින් මම මේක එකපාරක් click කරලා මම මේ විදිහට මම දැන් education channel එකනේ කරන්නේ. මම මේ විදිහට education කියලා type කරලා ඒක මම enter කරගන්නවා. ඉතින් ඒක enter කරපුවාම ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් keyword එකක් මේ විදිහට හැදුනා. ඉතින් ඔයාලට මෙතන මේ යටින් බලා ගන්න පුළුවන් 500න් 9ක් මේ විදිහට පිරිලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට අකුරු 500ක් ඇතුළත වගේ මේ keywords ඔයාලට හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඊට එහා පැත්තේ බලා ගන්න පුළුවන් advanced setting කියලා තියෙනවාට බලා ගන්න පුළුවන්. ඉතින් මේ advanced setting එක කරන්නේ කියන්නේ audience එක. ඔයා දැන් හදන්නේ 18ට වැඩි අයටද 18ට අඩු අයටද කියලා තමයි මේක select කරගන්න තියෙන්නේ. ඉතින් මේ පළවෙනි ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ටික එක දාපුවාම ඒ කියන්නේ ඔයා මේ videos හදන්නේ පොඩි අයට පෙන්නන්නේ. ඒ කියන්නේ 18ට අඩු අයට තමයි මේ videos හදන්නේ.
එම නැත්තම් ඔයාට මේ දෙවෙනි ටික් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ දෙවෙනි ටික් එකට දාගත්තොත් ඔයා හදන වීඩියෝස් 18ට වැඩි අයට තමයි මේ වීඩියෝස් හදන්නේ. ඉතින් ඔයා මේක අනිවාර්යෙන් සිලෙක්ට් කරගන්න ඔයා කැමති එකක්. ඉතින් මම නම් මේ දෙවෙනි එකට දාන්නේ. ඉතින් ඔයාට මේ තුන්වෙනි එක බලා ගන්න පුළුවන්. ඔයා දැන් වීඩියෝ එක අප්ලෝඩ් කරන වෙලාවට ඒක ඔයාට සිලෙක්ට් කරගන්න පුළුවන් කියලා ඔයා මේ ටික් එක දාලා ඔයාට මේකෙන් ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මම මේ දෙවෙනි එකට ටික් එක දාලා මම යනවා ඊළඟ එකට. ඉතින් ඔයාට මෙතන මේ බලා ගන්න පුළුවන් ස්ටෑන්ඩඩ් ෆියුචර්ස් කියලා තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ඔයාට බලා ගන්න පුළුවන් enable වෙලා තියෙනවා මේ වෙනකොට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ දෙවෙනි එක බලා ගන්න පුළුවන්. ඒක enable වෙලා නැහැ. ඉතින් ඔයා ඒකට කරන්න ඕනේ ඔයාගේ ෆෝන් නම්බර් එක දීලා වෙරිෆිකේෂන් කරගන්න ඕනේ. ඉතින් එහෙම වෙරිෆිකේෂන් කරගත්තට පස්සේ තමයි ඔයාට පුළුවන්. ඉතින් ආ මේ ෆෝන් නම්බර් වෙරිෆිකේෂන් එක කරාට පස්සේ මේගොල්ලෝ කියලා තියෙනවා thumbnail එහෙම අප්ලෝඩ් කරන්න පුළුවන් කියලා. කියන්නේ අපි දැන් වීඩියෝ එක බලන කලින් ලස්සන ෆොටෝ එකක් තියෙන ඉස්සරහා ඒක තමයි thumbnail එක. ඉතින් ඒ වගේ thumbnails එහෙම අප්ලෝඩ් කරන්න පුළුවන් ඉන්නේ මේ වෙරිෆිකේෂන් ෆෝන් නම්බර් එක කරාට පස්සේ. ඒ වගේම live streaming, ඒ වගේම වීඩියෝස් මිනිත්තු 15කට ලෝන් වීඩියෝ, ඒ කියන්නේ මිනිත්තු 15කට වඩා තියෙන වීඩියෝස් එහෙම අප්ලෝඩ් කරන්න මේක අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා කියලා මේගොල්ලෝ කියලා තියෙනවා. ඉතින් ඔයාලට මෙතන මේ බලා ගන්න පුළුවන් verify phone number කියලා තියෙනවා. ඉතින් ඔයා ඒක දැන් එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ ඔයා වරන් යන අලුත් ටැබ් එකකට. ඉතින් ඒකට ආවට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් නම්බර් එක මේකට දීලා කෝඩ් එකක් අරගෙන ෆෝන් නම්බර් එක වෙරිෆයි කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් ලංකාවේ නම්බර් වලට එහෙම ගොඩක් දුරට වැඩ කරේ නැහැ. එහෙම වුණොත් ඔයාලට පුළුවන් මේ කන්ට්‍රි එක තියෙන්නේ. ඒ කන්ට්‍රි එක දැන් ඔයාගේ යාළුවෙක් හරි වෙනත් රටක ඉන්නවනම් ඉතින් ඔයාට පුළුවන් එයාගේ ෆෝන් නම්බර් එක ඉල්ලලා එයාගේ කන්ට්‍රි එක එහෙම සිලෙක්ට් කරලා ඒ ෆෝන් නම්බර් එක දාලා ඒ කෝඩ් එක යවලා ඔයාට පුළුවන් වෙරිෆයි කරගන්න පුළුවන්. ඉතින් මේක පස්සේ කාලෙදී නම් ඕන වෙන්නේ නැහැ. මේ වෙරිෆිකේෂන් එක කරගන්න විතරයි මේක ඕන වෙන්නේ. හරි ඉතින් ඔයාලා මෙතන මේ බලා ගන්න පුළුවන් බේසික් ඉන්ෆෝ කියලා තියෙනවා. ඉතින් ඊට යටින් ඔයාලා බලා ගන්න පුළුවන් ටයිටල් කියලා තියෙනවා. ඉතින් මේක ගොඩක් යූස් වෙන්නේ සාමාන්‍යයෙන් වීඩියෝ සීරීස් එකක් වගේ දවසට ඔයා අප්ලෝඩ් කරනවා නම් ඉතින් ඔයාට පුළුවන් එකම ඒ කියන්නේ එකම ටයිටල් එක ඔයාගේ හැම වීඩියෝ එකකටම ගන්න පුළුවන් මේක හරහා. ඉතින් ඒ වගේම තමයි මේ පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් කියලා තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් මේකට ඔයා ඩිස්ක්‍රිප්ෂන් එකක් දාලා තියාගත්තාම ඔයාට පුළුවන් හැම වීඩියෝ එකකටම මේ ඩිස්ක්‍රිප්ෂන් එක පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාට ඊට එහා පැත්තෙන් බලා ගන්න පුළුවන් ඇඩ්වාන්ස් සෙටින් කියලා තියෙනවට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට ඊට යටින් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාගේ ලයිසන් එක. ඉතින් මේක මෙන්න මේ විදිහට තියාගන්න. ඉතින් ඒ වගේම ඔයාට ඊට යටින් බලා ගන්න පුළුවන් වීඩියෝ ලැන්ග්වේජ් එක. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ වීඩියෝ ලැන්ග්වේජ් එක මේකෙන් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ ලැන්ග්වේජ් එක තමයි සිංහල. ඉතින් ඔයාට පුළුවන් මේකේ සිංහල හොයලා ඒක සිලෙක්ට් කරගන්න පුළුවන්. හරි ඉතින් ඒ වගේම ඔයාට ඊළඟට බලා ගන්න පුළුවන් ඊට යටින් තියෙනවා පර්මිෂන් කියලා තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයා එකපාරක් ක්ලික් කරන්න. ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක මේ විදිහට ක්ලෝස් කරගන්න. ඉතින් මෙතන ඔයාට බලා ගන්න පුළුවන් මේ ඉන්වයිට් කියලා තියෙනවා. ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාට බලා ගන්න පුළුවන් ඊමේල් එකක් එන්ටර් කරන්න තියෙනවා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ ඔයාට දැන් මේකෙන් ඔයාට කාට හරි වැඩ දෙන්න ඕන නම් ඔයාට මේක කරා ඔයාට ඒගොල්ලන්ට වැඩ දෙන්න පුළුවන්. ඉතින් ඔයාට ඊට යටින් බලා ගන්න පුළුවන් කමියුනිටි මොඩරේෂන් කියලා තියෙනවා. ඉතින් ඔයා ඒක එකපාරක් ක්ලික් කරන්න. ඉතින් මේකෙන් සාමාන්‍යයෙන් ඔයාගේ වීඩියෝස් වල කමෙන්ට් එහෙම ඔන් කරන්න පුළුවන්. ඒ වගේම කමෙන්ට් ඔෆ් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාට ඊට යටින්ම බලා ගන්න පුළුවන් මේ විදිහට බ්ලොක් වර්ඩ්ස් කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයාට දැන් බැනලා දාන ඒවා එහෙම තියෙනවා නම් ඔයාට පුළුවන් මෙතෙන්ට ඒවා දීලා ඔයා දැන් කවුරු හරි ඔයාගේ වීඩියෝ එකට ඒ වගේ දාපුවාම ඒවා ඔටෝමැටිකලි ඒවා බ්ලොක් වෙනවා. ඒ වගේ ඔයාට හදා ගන්න පුළුවන්. ඉතින් මේක මෙච්චරයි කරන්න තියෙන්නේ. ඉතින් ඔයා දැන් මේ විදිහට මේක සේව් කරගන්න. හරි ඉතින් ඔයාලා දැන් මෙච්චරයි මේ සෙටින් වල ඔයාලා කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන මේ සේව් කියලා බටන් එකක්. ඉතින් ඔයා දැන් කරන්න ඕනේ මේක එකපාරක් ක්ලික් කරන්න ඕනේ. ඉතින් ඒක සේව් වුණාට පස්සේ ඔයාලට මෙතන මේ යටින් බලා ගන්න පුළුවන් සේව් කියලා මැසේජ් එකක් ආවා. හරි ඉතින් අපිට ඊළඟට වැදගත්ම කාරණාවක් තමයි අපි දැන් මේ YouTube channel එකක් කරන්නේ සාමාන්‍යයෙන් සල්ලි හොයන්නනේ. ඉතින් දැන් සල්ලි හොයන earn tab එක තමයි මෙන්න මේ තියෙන්නේ. හරි ඉතින් දැන් මම එනවා මේ earn tab එකට. ඉතින් මේකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් උඩින්ම තියෙනවා earn on YouTube කියලා තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ පල්ලෙහාට ආපුවම ඔයාලට බලා ගන්න පුළුවන් subscribersලා කියලා තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයා 1000ක් කම්ප්ලීට් කරන්න ඕනේ. ඒ කියන්නේ subscribersලා 1000ක් ඔයාට ඉන්න ඕනේ. ඉතින් මේ subscribersලා 1000 ඔයා හදාගත්තට පස්සේ ඔයා ඊළඟට කරන්න ඕනේ ඔයා දැන් වීඩියෝස් ලොන් වීඩියෝස් මේකට අප්ලෝඩ් කරනවා නම් ඔයා පැය 4000ක් මේකෙන් හදා ගන්න ඕනේ. කියන්නේ මරපුම් වාර ගන්නවල නෙමෙයි පැය 4000ක් ඔයා හදා ගන්න ඕනේ. ඉතින් මේ හදා ගන්න ඕනේ අවුරුද්දක් ඔය කාලයක් ඇතුළත තමයි මේක කරගන්න ඕනේ. ඔයා දැන් සාමාන්‍යයෙන් ලොන් වීඩියෝ නැතුව ෂෝට් වීඩියෝ වලින් ඔයා දැන් මේකෙන් මුදල් උපයන්න යනවා නම් ඔයාට පුළුවන් දවස් 90ක් ඇතුළත මිලියන 10ක් views ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් එහෙම වුණාම තමයි ඔයාට මේක හරහා සාර්ථක මුදල් උපයන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාට ඊට යටින් බලා ගන්න පුළුවන් මේ get notification කියලා තියෙනවා. ඔයාලට මෙතන මේ බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයා මේ විදිහට ක්ලික් කරන්න. ඉතින් ඒ ක්ලික් කරපුවාම මේගොල්ලෝ ඔයාට පස්සේ ඒ කියන්නේ මේවා කම්ප්ලීට් කරාට පස්සේ මේල් එකක් එවනවා කියලා මේගොල්ලෝ කියලා තියෙනවා. ඉතින් මේක මෙච්චරයි කරන්න තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ වීඩියෝස් අප්ලෝඩ් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේකට ඔයාලට පුළුවන් ආපහු ඩෑෂ්බෝඩ් එකට යන්න.
ඉතින් මේ ඩෑෂ්බෝඩ් එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අප්ලෝඩ් වීඩියෝස් කියලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන මේ ක්‍රියේට් කියලා එතනින් ගිහිල්ලා අප්ලෝඩ් කරන්නත් පුළුවන්. ඉතින් මෙතන මේ අප්ලෝඩ් අයිකන් එකකුත් තියෙනවා. ඉතින් ඔයා මේ කැමති එකකින් අප්ලෝඩ් කරන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ සිලෙක්ට් ෆයිල් කියලා තියෙනවා. ඉතින් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔය කම්පියුටර් එකේ තියෙන මේ විදිහට ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා ඔයාලට පුළුවන් මේක අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ටයිටල් එකක් දෙන්න තියෙනවා. ඉතින් ඔයා මේකට කැමති ටයිටල් එකක් දෙන්න. ඉතින් දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් මේකට ඩිස්ක්‍රිප්ෂන් එකකුත් දෙන්න. ඉතින් ඒක දුන්නාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ ෆොටෝ එකක් ඇඩ් කරගන්න තියෙනවා. ඒ කියන්නේ මේක තම්බ්නෙල් එකක් ඇඩ් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට තම්බ්නෙල් එකක් මේකේ ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒකත් ඔයා ඇඩ් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ ප්ලේලිස්ට් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒ ප්ලේලිස්ට් එක සිලෙක්ට් කරලා මේ වීඩියෝ එක එතෙන්ට යවන්න පුළුවන්. ඉතින් ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් අර අපි ඉස්සෙල්ලා මේ ටික් එක දාගත්තානේ. ඉතින් මේකේ අපි දැන් හදන්නේ පොඩි ළමයින්ට පේන්න නෙවෙයි. ඒ හින්දා මම මේකට මේ විදිහට ටික් එක දාගන්නවා. ටික එක දාගත්තට පස්සේ ඔයාලට මේ තව බලා ගන්න පුළුවන් show more කියලා තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ඔයා එකපාරක් ක්ලික් කරන්න. ඔයාලට මේ ඊළඟට බලා ගන්න පුළුවන් මේ විදිහට alternate content කියලා තියෙනවා. ඉතින් මේක ඔයා no කියන එක සිලෙක්ට් කරගන්න. ඉතින් ඒක සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයා මේකේ තවත් පහළට ආවට පස්සේ මෙතනට tag එහෙම දෙන්න පුළුවන්. ඉතින් ඔයා මේකට tag උත් මේ විදිහට add කරගන්න. ඉතින් ඒක add කරගත්තට පස්සේ ඔයා මෙතන මේ යටටම ආපුවම ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලට category select කරගන්න තියෙනවා. ඉතින් ඒක ඔයා මේ විදිහට මේ ඊතලයේ පහළට තියෙන ක්ලික් කරලා ඔයාලට පුළුවන් ඔයාගේ channel එකේ videos මොන වගේ දේවල් වලටද දාන්නේ. දැන් අපි දැන් සාමාන්‍යයෙන් education videos නේ දාන්නේ. එහෙනම් ඔයාලට පුළුවන් මේ education වගේ එහෙම නැත්නම් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් travel තියෙනවා, ඒ වගේම vlog තියෙනවා, ඒ වගේම ගොඩක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම gaming තියෙනවා. ඉතින් මේ කැමති category එකක් ඔයාලට select කරගන්න පුළුවන්. ඉතින් ඒක select කරගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ වීඩියෝ එක private තිබ්බොත් ඔයාලට විතරයි. ඒ වගේම unlist තිබ්බොත් ඒත් ඔයාලට පෙන්වන්න, ඒ කියන්නේ මිනිස්සුන්ට පෙන්වන්න ඒවා මේ public කියන එක select කරලා ඉතින් ඒක සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට මැසේජ් එකක් එයි. ඉතින් මේක go it කියන එක දෙන්න, got it කියන එක සිලෙක්ට් කරන්න. ඔයාලට කරන්න තියෙන්නේ මේ publish කියන බටන් එක ක්ලික් කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාගේ වීඩියෝ එක තවමත් අප්ලෝඩ් වෙලා නැත්නම් මේ විදිහට අප්ලෝඩ් වෙනවා. හරි ඉතින් දැන් අපේ මේ වීඩියෝ එක 100%ක් අප්ලෝඩ් වෙලා ඉවරයි. ඉතින් මේකේ තවත් පොඩි වැඩ වගේක් තියෙනවා. ඒ කියන්නේ මේකේ මේගොල්ලෝ අපි දැන් වීඩියෝ එක අප්ලෝඩ් කරාට පස්සේ මේගොල්ලෝ මේක කොපිරයිට් ද ඒ වගේම මේකේ ගොඩක් දේවල් මේගොල්ලෝ බලනවා. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ YouTube channel එක ක්‍රියේට් කරගන්නේ. ඉතින් ඔයාලට මම කියලා දුන්නා කොහොමද වීඩියෝස් අප්ලෝඩ් කරන්නේ. ඒ වගේම මේකෙන් මුදල් උපය ගන්නවා මොන වගේ දේවල්ද කරන්න ඕනිත් කියලා මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දුන්නා. ඉතින් දැන් ඔයාලට තියෙනවා මේ කියපු ස්ටෙප් වල හරියට ෆලෝ කරා නම් ඔයාගේ channel එක ඔයා හරියටම ක්‍රියේට් කරලා ඔයාලට කරන්න තියෙන්නේ හොඳ කන්ටෙන්ට් එකක් ඔයාගේ channel එකේ අප්ලෝඩ් කරන්න තියෙන්නේ. ඉතින් ඔයා සාමාන්‍යයෙන් සතියේ වීඩියෝස් දෙකක්වත් අඩුම තරමේ ඔයා මේකට අප්ලෝඩ් කරනවා නම් ඔයාලට පුළුවන් ඉක්මනට ඔයාගේ channel එක grow කරගන්න පුළුවන්. හරි ඉතින් යාළුවනේ අද ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඉතින් අපි ආයෙ දවසක මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.